iPhone කියලා මම පිළිගන්න අපේ blog tutorial YouTube channel එකට මොකද ඔයගොල්ලන්ට පෙන්නන්නේ කොහොමද Python code එක run කරන්න කියලා පොඩ්ඩක් ගහන්න කොහොමද කලින් video tutorial එකේ මම ඔයගොල්ලන්ට පෙන්නුවා කොහොමද Windows machine එකකට Python install කරගන්න කියලා. හරි. මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ Python වල කොහොමද input string එක ගන්න කියලා. ඒ වගේම if else condition ඒ වගේම while loop කොහොමද Python use කරන්නේ කියලා Python කොහොමද ගහන්නේ කියලා. ඒ වගේම තමයි function එක define කරලා function එක call කරන්න ඕනේ කියලා මම පෙන්නනවා. හරි. මුලින්ම ඔයගොල්ලන්ට පෙන්නන්නේ කොහොමද input string එක create කරගන්න කියලා. මුලින්ම notepad එක open කරගන්න අලුත් file එකක් open කරගෙන ඒකේ එක ගන්නවා. Java වල C වල C++ වල වගේ variable එක declare කරන්න ඕනේ integer ද string ද කියලා long එක. මේක කෙලින්ම අපිට variable name එක දෙන්න පුළුවන්. මම දෙනවා x කියලා. මම ඒක equal කරනවා දෙන input එක. ඒ තමයි අපේ command prompt එකට type කරන input එක මේ ගන්න යන්නේ. මෙතන දෙනවා අපි input එක දෙන්න ඕන තැන display කරන්න ඕන මොකක් හරි නමක් මම enter your name. ඒකත් input එක දැන් අපි x වලට සමාන කරලා තියෙන්නේ. අපි x එක දැන් input එක අපි read කරමු. read කරලා අපි print කරමු. මේක save කරන්න. save කරද්දී දැන් save කරලා පස්සේ all file දීලා ඔයගොල්ලෝ file location එක මෙතන දෙන්න file name එක input reading python code එකක් හින්දා .py කියලා අපි c code .c කියලා save කරනවා වගේ python.py save කරන්න. හරි. දැන් මේක run කරන්න command prompt එකේදී අදාළ location එකට යන්න. command prompt එක open කරගෙන space හරි මම දැන් ඉන්නේ file location එකේ මම බලන්න පුළුවන් dir කියවුත් එන්නේ ඒ file location එකේ files ටික වෙන්නවා input reading python file එක run කරන්න නම් file name එක ගන්න input reading දැන් ඉතින් අපි ගහපු මෙතනදී ගහපු name එක enter your name කියන එක දැන් මෙතන අපි input එකක් දෙනකම් මෙයාලා අපි input එක දෙමු property දුන්නාම property එකෙන් අපි print කරන්න දෙන එක property එක කියලා ඔයාලට ඕන නම් මේ input එක integer input එකක් ගන්න ඕන ඒකට කරන්න තියෙන්නේ මෙතන in කියලා දාලා input මේකම ඒක ඇතුලේ දාන්න save කරලා දැන් වගේ අංකයක් දෙන්න අපි මෙතන save කරන්න save කරලා ආයෙ code එක run කරන්න ඒක වගේ හරි මම ඊළඟට ඔයාලට දැන් පෙන්නන්නේ කොහොමද if else code එකක් Python අපි මේ ගත්තේ input integer එකම පාවිච්චි කරන විදිහට මම use කරන condition එක y කියලා variable declare කරලා x
මොඩියුලස් 2. මෙතනින් කියන්නේ මෙතන මේ කන්ඩිෂන් එකෙන් කියන්නේ x කියන ඉන්පුට් එක. ඒ කියන්නේ x කියන වේරියබල් එක දෙකෙන් බෙදලා ඉතුරු වෙන එක. සමාන කරගන්න y එකට. හිතන්නකෝ අපි මේ ඉන්පුට් එක මෙතන 5 කියලා. ඒ කියන්නේ දෙකෙන් මිස්සේ ඉතුරු එකක් ඉතුරු වෙනවා. මේක අපි මේ y වලට ඒ වගේ තමයි දෙක දුන්නොත් ඉතුරු වෙන්නේ 0. if ස්ථානයේ if කියලා දාලා ස්පේස් කියලා තියන්න. ඊට පස්සේ ඔයා චෙක් කරන්න ඕන කන්ඩිෂන් එක y equals 1 අයිතින්දී if කියලා දැම්මම if එක ඇතුලේදී වෙන්න ඕනේ දෙන්නේ ඒ කිලින්ම යනවා ඒක ඇතුලේ යන මෙයාගේ ස්පේසස් දෙකක් තිබුණා ස්පේසස් දෙක ඇතුලේ යන අපිට print එක දාන්න අපි මෙතන ඒ එන y එක ඊට පස්සේ else දානවා එහෙමත් නැත්නම් දානවා print even y කරගන්න save කරගෙන අපි දෙන්න අපි සම්සියම ගමයි දෙන්න එන්ටර් කරාම ඊයන් කරන්න ඒ කියන්නේ එකනේ රිමේන් එක දුන්නේ හතර එක දෙකෙන් බෙදෙන පස්සේ y වලට ඉන්නේ බිඳුව ඒ නිසා මෙතන else එකට ගිහලා ඊයන්